කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා කොහොමද දවස වැඩිල නැවතිලා තියෙන්නේ මේ දවස්වල ඇත්තටම මේ බස්නාහිර පළාත තුල මොකද්ද මේ ගත්ත ස්ට්‍රැටජි එක මොකද්ද? චතර බස්නාහිර පළාත තුල තමයි දිවයිනේ. ඔව් මං කියන්නේ අපි එක දිගට වාර්තා කරන්නේ මේක දවසේ වැඩිල වගේ සෙග්මන්ට් එකක් කියන ගානට මොකද්ද නම් ඒවට එහෙම නම් කියන්නත් හොඳ නැහැ. එතකොට නිකන් ඒවත් මහා නැති නැත ඔළුවේ තැම්පත් වෙනවනේ මේක වෙනා කියලා. මේක නිකන් වෙච්ච දෙයක් නෙමෙයි. මේක ලොකු සැලැස්මකට ගියපු දෙයක්. ඔය ඉතිහාසය ගත්තොත් මට පොඩි වෙලාවක් දෙන්න. මේක දේශීය මෙන්ම විදේශීයවත් කතා කරන මාතෘකාවක් බවට පත් වුණා. ඒක මේක පොලිසියට කරන්න බැරිද කියලා නිකන් තමුන්නාන්සේලා නිකන් ප්‍රශ්න කරන්න වගේ මේක බැලුවා. අතිගරු ජනාධිපතිතුමා බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීනොත් මම එතකොට හිටියේ දකුණු පළාතේ පොලිස් නිලධාරීනොත් විශේෂයෙන් මේ ප්‍රශ්නෙට ග්‍රවුන්ඩ් ලෙවල් එකේ මුහුණ දෙන ස්ථානාධිපතිවරුන්ගේ ඉහළ නිලධාරීන් ටික කැඳවුවා. ජනාධිපති ලේකම් කාර්යාලයට. කැඳවලා එතුමා ඇහුවා මොකද්ද මේකට හේතුව? ඇයි මොකද්ද මේ ප්‍රශ්නේ කියන එක. ඒතර අපි අපේ තියෙන අපි පොලිස් පරීක්ෂකවරුගේ කාලේ ඉඳලම අපිට තිබිච්ච අත්දැකීම් අපි කොහොමද ඒ කාලේ මේක නැවැත්තුවේ මොනවද දැන් තියෙන අපිට ප්‍රශ්න මොකද්ද මේකට වෙන්න ඕන ඒක පිළිබඳව අපි එතුමා එක්ක ඒ අවස්ථාවට සහභාගී වුණ අපේ විෂය භාරකරු අමාත්‍යතුමා නියෝජ්‍ය අමාත්‍යතුමා අපේ ලේකම්තුමා පොලිස්පතිතුමා තමයි ඒක සංවිධානය කරලා දුන්නේ අපිට ඒ කියන්නේ ස්තුතිවන්ත වෙන්න ඕන ඒ අනුව අපි කිව්වා. ඉන්පස්සේ අය අපේ හිව්පු අවශ්‍යතාවයන් ටික සමහර දේවල් මට ප්‍රසිද්ධිය කියන්න බෑ. අපි මේ දේවල් අපිට සාකච්ඡා කරා. සාධනීය උත්තර අපිට ලැබුණා. ඉතාමත් ධනාත්මක උත්තර රටේ නායකයන් අපිට ලැබුණා. එයින් අනතුරුව මේකට ප්‍රධානම දේ තමයි අපිට මොනම ආකාරයකින්වත් විමර්ශන සඳහා කිසිදු බලපෑමක් නැහැ. අපිට හොඳ ප්ලැට්ෆෝම් එකක් ඕපන් වෙලා අපි අපේ විමර්ශන නිදහසේ කරගෙන ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගේම අනෙකුත් ප්‍රාදේශීය පොලිස් ස්ථානත් විශේෂ අපරාධ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ක්‍රියාත්මක සියලු දෙනා නිදහසේ තමන්ගේ විමර්ශන කරගෙන ගියා. අපි එහෙම කරගෙන යන අතරේ ඒ වගේම අපරාධකාරයන්ට ඔය සංවිධානාත්මක අපරාධකාරයින් යයි කියා ගන්නා වූ කරුවන් යයි කියා ගන්නා වූ පුද්ගලයන්ටත් ඒ විසකරුවන්ටත් ගිහිල්ලා රැකවරණයක් ගන්න තැනකුත් නැති වුණා. දැන් එහෙම දෙයක්වත් නැහැ. ඒක නිසා අපේ විමර්ශන ගියා. ඒක එකක්. අනිත් එක තමයි මේ සඳහා මේ වැඩේ පොලිසියට තනියෙන් කරන්නට බෑ. සම්බන්ධ විය යුතු ආයතන ගණනාවක් තියෙනවා. ගරු අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, ඒ වගේම රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, බන්ධනාගාරය මේ සියලු ආයතනවල සහයෝගය මුලින් නිසි සම්බන්ධීකරණය ප්‍රධාන වශයෙන් අපේ පොලිසිය කෙරෙහි විශ්වාසයත් බිඳ වැටලා තිබුණා. නමුත් ඒ විශ්වාසය අපි ගොඩ නැගුවා. ක්‍රමක්‍රමයෙන් ගොඩ නැගුවා. ඒ වගේම අර ආයතන යම්කිසි සැකසන්තාවක හිටියා නම් නෑ. ඒ අනුව ඔවුනුත් අපිට සහයෝගය දෙන්නට කටයුතු කළා. ඔවුන්ට රජයේ පාර්ශවෙනුත් දැනුවත් වුණා පොලිසියට මේ ආකාරයෙන් සහයෝගය දිය යුතු කියන එක. ඒ අනුව ඒ අංශවලිනුත් අපිට නිසි සහයෝගය දැනටත් ලැබෙමින් පවතිනවා. ඉදිරියට මීට වඩා අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඒ කටයුතු වුණා. ඊළඟට තුන්වෙනි කාරණේ. ඒක තමයි අපේ පොලිස් නිලධාරීන් බලගැන්වුණා. පොලිස් නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය නැංවීම සඳහා අවශ්‍ය කටයුතු අපේ අමාත්‍යංශ පැත්තෙන් සිද්ධ වුණා. ඇමතුමත් නියෝජ්‍ය ඇමතුම් ලේකම්තුමත් ඒ වගේම පොලිස්පතිතුමත් කටයුතු කරලා. කියන්නේ පොලිස් නිලධාරීන් රාජකාරියක් කරාම ඔවුන්ට රැකවරණයක් අවශ්‍යයි. විශේෂයෙන් සංවිධානාත්මක අපරාධ මැඩලනකොට. මොකද ඔවුන් නීතිය අනීතික කරලා සම්පූර්ණ නීතිය අතර අරගෙන වැඩ කරද්දී සමහර දේවල් අපි නීති රාමුව ඇතුළත කළ යුතු යම් යම් කාරණා තියෙනවා. ඒ කාරණා ඉෂ්ට කිරීමේදී පොලිස් නිලධාරීන්ට රැකවරණයක් අවශ්‍යයි. ඒ රැකවරණය ලැබෙන බව මේ පොලිස් නිලධාරීන්ට දැනුණා. ඒ අනුව ඔවුන් බලගැන්වුණා. ඒ වගේම බස්නාහිර පළාත ගැන ඇහුවා, විශේෂයෙන් ඔබතුමා කොළඹ ගැන ඇහුවා. කොළඹ නිලධාරීනුත් අපි බලගන්නලා තියෙන්නේ.